Okay, right, guys, ඉතින් welcome to back to SLD Mods YouTube channel. ඉතින් අද WhatsApp එක කරන් යලා තියෙන්නේ DJ WhatsApp with 2 එක තමයි මේ විදිහට ඔයාලට රිලීස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. දැන් මේ ගොඩක් කල් ඉඳන් රිලීස් කරන්න තිබ්බ WhatsApp එකක්. ඉතින් මේක දාගන්න ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කලින් WhatsApp එක දාගත්ත කට්ටියට ඒක උඩට මේක දාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා ඔයාලා දාගෙන බලන්න වැඩද කියලා. ඉතින් මේ විදිහට තමයි WhatsApp එක තියෙන්නේ. ඉතින් ඕපන් කරගද්දි මේ වගේ ෆීලිං එකක් නැහැ. මේ වගේ ලස්සනට නැහැ. ඉතින් normal charm WhatsApp එකක් විදිහට තමයි මේක ඕපන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට හදාගන්න පුළුවන්. මෙන්න මේ dot එක ක්ලික් කරලා extra features එකට ගිහිල්ලා මෙතන තියෙනවා ඔප්ෂන් ටික බටන් තියෙනවා නම් මනම් ඔක්කොම තියෙන්නේ මෙතන. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මේ විදිහට WhatsApp එක ලස්සනට හදාගන්න. හරිද? ඉතින් antivirus පැක් එක තියෙනවා. ඉතින් බටන් තියෙනවා මෙන්න මෙතන antivirus. ඉතින් මේවා නම් දැන් මම දැකලා නැහැ වැඩි යූස් වෙනවා. ඉතින් ස්පෑම් කියන දේවල් මම එච්චර මේවා රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයාලා මේවා දාගන්න කියලා ස්පෑම් ගහගන්න නම් මම ඒවා කැමති නැහැ. මම කොහොමත් ධාර්මිකව ජීවත් වෙන මිනිස්සෙක් නේ. ඉතින් මේ විදිහට එක්ස්ට්‍රා පේජස් එකේ බටන් තියෙනවා. ඉතින් මෙන්න මේ කාඩ් view එක on off කරගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඉතින් කාඩ් view එක කැමති නම් on කරගන්න, කැමති නම් off කරගන්න. හරිද? ඊට පස්සේ මෙතන fake admin, auto forward, ඊට පස්සේ fake chat අනම් මනම් ඔක්කොම තියෙනවා. හරිද? ඉතින් hide tag method එක තියෙනවා. ඉතින් ඊට පස්සේ voice duration style ටික මෙන්න මේ විදිහට මෙන්න මෙතන තියෙනවා. ඉතින් ඒවත් on කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් list view එක තියෙනවා home එකට, chat එකට, emoji වල set වෙන විදිහට list view එකක් add කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මචං snippet එක තියෙනවා. ඉතින් මෙතනින් off කරගන්න පුළුවන් snippet එක. මෙන්න මේ බටන් දෙක ඔෆ් කරගත්තට පස්සේ අර හිම වැටෙන සීන් එක ඔෆ් වෙනවා. ඉතින් මෙන්න මේ ඉරිහාට මෙහාට කරාට පස්සේ ඒක අඩු වැඩි කරගන්න පුළුවන් වැටෙන ප්‍රමාණය. ඒ වගේම මෙන්න මෙතනින් ඔයාලට ඉෆෙක්ට් මාරු කරගන්න පුළුවන්. ඉතින් හිම වැටෙන එක නිකන් අවුල්ලාගේ නම් ඔයා මල් වලට ආස කෙනෙක් නම් ඔයාලට මල් දාගන්න පුළුවන්. ඉතින් තව තව දේවල් වලට ආසය පොඩ්ඩක් දාලා බලන්න ඔයාලා ආස දේවල් තියෙද කියලා. හරිද? ඊට පස්සේ මචං මෙන්න මෙතනින් අපේ ස්ටෝරේජ් එක එකතු වෙන අනම් මනම් වැඩක් නැති ෆයිල් කෑලි ඔක්කොම ඩිලීට් කරගන්න පුළුවන්. ඉතින් එහෙම ඩිලීට් කරගත්තාම වගේ ෆෝන් එක ලැග් නැතුව WhatsApp එක යූස් කරගෙන යන්න පුළුවන්. හරිද? ඉතින් මේ about developer කෙන තනින් අපේ channel subscribe කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මෙතන channel දෙකක් තියෙනවා. Joker Kavi channel එකයි SLD Mods channel එකයි. අනිවාර්යෙන් SLD Mods channel එක subscribe කරන්න. ඒකම පොඩ්ඩක් උඩ එකක් කරන් යන්න. හරිද? ඉතින් මේ විදිහට තමයි ඒකේ extra pages option ටික තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට කමියුනිටි ටැබ් එක තියෙනවා. ඉතින් ඒ වගේම ස්ටේටස් වලට වොයිස් දාන්න පුළුවන් සීන් එක තියෙනවා. ඉතින් ආතල් එකේ වොයිස් එකක් දාන්න පුළුවන්. ඒ වගේම ස්ටේටස් කලර් චේන්ජ් එක තියෙනවා. ඉතින් ඔයාලට කලර් චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය වෙන WhatsApp වල නැති ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඉතින් වෙන WhatsApp යූස් කරන අයට වඩා ඔයාලට පොඩ්ඩක් වැඩෙක් වගේ ගැම්මෙන් මේ WhatsApp එක යූස් කරන්න පුළුවන්. DJ කිව්වහම මචං පොඩි කිල්ලෙකුත් වෙනවනේ මචං. හරිද? ඉතින් මේ විදිහට මේකේ මොඩ්ස් එකට ගියාට පස්සේ ප්‍රයිවසි මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් ප්‍රයිවසි and security කියන එකේ මෙතනින් ලාර්ජ් සීන් හයිඩ් කරගන්න, ඒ වගේම WhatsApp එකට ලොක් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව themes දාගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඊට පස්සේ universal එකේ ඔයාලට මෙතනින් backgrounded photo එකක් එහෙම දාගන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් මේකේ තියෙනවා. මේවා නම් ඉතින් normal හැමදාම WhatsApp වල තියෙනවනේ. ඉතින් home screen එකත් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ඊට පස්සේ conversation screen එකක් තියෙනවා මචං. ඒකෙත් ගොඩක් features තියෙනවා. ඉතින් bubble එහෙම මාරු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට bubble එකක් එහෙම ලස්සන ඔයාලා දාගන්න. ඉතින් bubble එකක් එහෙම දාගෙන ලස්සනට WhatsApp එක තියාගන්න බලන්න. ඉතින් හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මම ටෝස්ට්. හරිද? ඉතින් ටෝස්ට් කියන්නේ මචං සාමාන්‍යයෙන් කරේ ඔන්ලයින් එහෙම එද්දි උඩින් වැඩෙන්න බන් නම වැටිලා. හරිද? අන්න ඒව තමයි ටෝස්ට් කියන්නේ. ඉතින් ඒ වගේම මේකේ වෙන WhatsApp වල නැති ඒවා තියෙනවා. ඒ කියන්නේ මචං ප්‍රොෆයිල් ටෝස්ට් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ ටයිපින් ටෝස්ට් එක. කවුරු හරි ඔයාගේ WhatsApp එකේ chat එකක් ඇතුලේ ටයිපින් කරද්දී ඔයාලට එළියට නොටිෆිකේෂන් එකක් එනවා මෙන්න මූ මේ වෙලාවට ටයිපින් කරනවා කියලා. ඇත්තට මේ ගොඩක් වැදගත්, ගොඩක් වටිනවා ඒ features එක. ඉතින් ඔයාලා ඒක on කරගන්න. ඊට පස්සේ අප්ඩේට් තියෙනවා. ඉතින් අප්ඩේට් නැති වැඩි වැඩක් නැහැ. ඉතින් අපි අප්ඩේට් දෙන්නේ ඉතින් මාස 4කට 5කට සැරයක් නේ. ඉතින් අපේ channel මචං තියනවා ඇති. උඹලා ඉතින් කොහෙද ඉතින් කිසිම සපෝට් එකක් උන්නේ නැහැ නේ. ඉතින් channel කරන්න එපා වෙනවා. views 100ක් 200ක් නෙන්නේ. ඉතින් sub නම් ඉන්නවා 1000ක් 2000ක්. එපා වෙනවා ඒකට. මන් නම් එපා වෙලා තියෙන්නේ මේ. හරිද? ඉතින් ස්පෑම් නෑ පෙන්නන්නේ. ඉතින් බුරු කියන්න ඕනේ නෑ ස්පෑම් නෑ. හරිද? ස්පෑම් වීල්ඩ් එකේ දැන් අපි නෑ.
හරිද? ඉතින් බූම් ටෙස්ට් එකක් තියෙනවා. ඉතින් බූම් ටෙස්ට් එක යූස් කරන්න පුළුවන්. ට්‍රාන්ස්ලේටර් එකක් තියෙනවා. ඉතින් මේ දවස්වල ගොඩක් කට්ටිය ජපානේ කොරියාව වගේ රටවල තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ ජීවත් වෙද්දී එකපාරටම හදිස්සියවත් ලංකාවේ කෙනෙක්ට මෙසේජ් එකක් දාන්න වුණොත් ටක් ගාලා ට්‍රාන්ස්ලේට් කරලා දාන්න ඔයාලගේ භාෂාවෙන්. හරිද? හැම කෙනෙක්ම වගේ දැන් ජපන් කොරියාවෙන් ඉන්නේ. දැන් අපි විතරයි ලංකාවේ ඉන්නේ. හරිද? ඉතින් එහෙම සීන් එකකුත් තියෙනවා. ඉතින් වොයිස් චේන්ජර් එකකුත් තියෙනවා. ඉතින් වොයිස් චේන්ජ් කරලා වොයිස් එකම දාන්නත් පුළුවන්. ඉතින් අර පොලිගන් ඔප්ෂන් එක තියෙනවා. ඉතින් ඔයාලගේ යාළුවොත් එක්ක ඔයාලගේ තියෙන ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න පුළුවන් මේ ඔප්ෂන් එක ගොඩක් වැදගත්. ඉතින් ඒ වගේ වැඩවලට ඒ විදිහට තමයි ඉතින් තියෙන්නේ. ඉතින් පෙන්වන්න දෙයක්වත් නැහැ නේද බං? තව පෙන්වන්න දෙයක් තියෙනවා audio to voice note එක. හරිද? audio to voice note එක කියන්නේ මේ විදිහට audio එකක් ඔයාලට voice එකක් විදිහට යවන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන්. හරිද? ඉතින් ඒවා ඔයාලා දන්නවා. ඉතින් කලින් WhatsApp use කරපු අය විදිහට ඉතින් settings එක පැත්තට ගිහින් බැලුවොත් එහෙම settings එකේ අලුත් features ටිකක් තියෙනවා. ඉතින් මේ avatar scene එක එහෙම තියෙනවා. හරිද? ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. WhatsApp එක ඔයාලා දාගෙන use කරන්න. ඉතින් chill එකේ ඉන්න තව WhatsApp එක reset වෙමු. තව මාසෙකමාරකින් දෙකකින් තුනකින් වෙන්නත් පුළුවන්. ඉතින් පුළුවන් ඉක්මනට වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙමින් අදට මේ වීඩියෝ එක නවත්තනවා. අසා සිටි බලා සිටි ඔබ සැමට කුකුලෙක් ඒව ගණන් ගන්න එපා. මේ ඔබ සැමට ගෞරවයෙන් තෙරුවන් සරණයි.